මගේ දේශනත් මම හිතන්නේ බොහෝ දෙනෙක් ශ්‍රවණය කරන අපේ ගෞතම හාමුදුරුවන්ගේ මේ වටිගත කිරීමත් එක්ක සිද්ධ වෙච්ච ධර්ම දේශනා මම හිතන්නේ ලෝකේ බොහෝ දෙනෙක් මේ ධර්මයේ ශ්‍රවණය කරා මේ කාරණා ඒ නිසා වටින සේවාවක් කරන්නේ අගය කළ යුතුමයි ආශිර්වාද වේවා ඔබ වහන්සේ මේ වැරද්දක් නෙවෙයි කරන්නේ හැබැයි හාමුදුරනේ මේකේ ස්වභාවය තමයි කොච්චර හොඳ කරත් නැහැ පොඩි වැරද්දක් කරන්න මේකේ හෙට බලින්න පටන් ගන්නවා පල්ලු යන්න බයිනවා හරිද ඒක මේකේ හැටි ඕක ගැන තේරුමක් නැත්නම් කවදාවත් මේක සේවාවක් කොහොමවත් කරන්න බෑ හරිද ඒක ලංකාවේ හැටි එක හාමුදුරන්ට විතරක් නෙවෙයි කිහි ඔබටත් එහෙමයි ඒ නිසා හොඳ කරන්න යහපත බලාපොරොත්තු නොවේ. අපි ගෞතම හාමුදුරුවෝ හරිය ලස්සන කටයුත්තක් වැදගත් කටයුත්තක් සමාජ සේවාවක් මේ සිද්ධ කරගෙන යන්නේ. ඒ උන්වහන්සේට අපි ආශිර්වාද කරනවා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ ධර්ම ප්‍රචාර කටයුතු සාර්ථකව සිද්ධ කරගෙන යන්න රූපවාහිනී නාලිකාවක් දක්වාම ගිහිල්ලා ධර්මයේ ලෝකේ අරගෙන යන කටයුත්තක් කරන්න උන්වහන්සේගේ මේ පළමු පියවර මේ තබන පියවර ශක්තිමත්ව අනාගතයට පියමනින් උන්වහන්සේට හැකියාව ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සහ පන්සලේ නායක හාමුදුරුවෝ මම ඊට පෙරත් එක් අවස්ථාවක පන්සලට ආපු වෙලාවේ නායක හාමුදුරුවෝ හම්බුණා හාමුදුරුවෝ උන්වහන්සේ අපිට ගිරම්පස හදලා දීලා හරීම නිහතමානීව හරීම කල්යාණ මිත්‍රත්වයෙන් අපිට කතා බහ කරලා අපිට තාම අපි තරුණ අය අපි තාම මේ ශාසනයේ ගමනක් යන අය මම මෙතන බණක් ඇවිත් කිව්වා කියලා ඊට එහා දැනුමක් අපේ නායක හාමුදුරුවෝ දෙනවා උන්වහන්සේලා හම්බෙන ඕනෙම මොහොතක අපිත් එක්ක කතා කරලා පොඩි හඳුරු මෙහෙමයි මේ ගමන ලේසි නෑ මේ යනකොට මේ දේවල් කරන්න තියෙනවා මෙහෙම කැපකිරීම කරන්න තියෙනවා මේ වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න ඉතින් නිතර අපිට කතා බහ කරලා උපදෙස් දෙන ස්වාමීන් වහන්සේලා ඉතින් මේ නායක හාමුදුරුවන්ට මේ ගෞතම හාමුදුරුවන්ට මේ මහා සංඝරත්නයට ආශිර්වාද කරනවා අනිවාර්යෙන් මේව තැන තැන කියවන්න මේ කරන ගුණය තැන තැන කියවන්න උන්වහන්සේලාට ආශිර්වාද කරනවා මේ කටයුතු තවදුරටත් සාර්ථකව සිදු කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියලා